ආයුබෝවන්. අපි මේ රැඳී සිටින්නේ ඓතිහාසික මහයංගන නාගදීප විහාරස්ථානයේ. මහා වෘක්ෂයන්ගෙන් සහ සොබාදහමේ සෞන්දර්යමය චෂකයන්ගෙන් වැසී ගිය මේ මහා ප්‍රෞಢ උරුමය, මේ ඓතිහාසික සුන්දරත්වයත් සමගින් අපිට දිස්වන්නේ අක්කර දහස් ගාණක් අස්වද්දන කුඹුරු යායක් පෝෂණය කරන මහා වාපී තලයයි. මහයංගන නාගදීප විහාරස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම ගැන කතා කරොත්, ඓතිහාසික මහයංගන රාජමහා විහාරය හා සමකාලීනව නිර්මාණය වූවක් ලෙසත් අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි දෙවන පෑතිස් රජතුමාණන් විසින් අශෝක රජ සමයේදී හා එහා සමකාලීනව නිර්මාණය වූ විහාරස්ථානයක් වශයෙන්ද මේ විහාරස්ථානය හඳුනා ගන්නවා. මේ ස්ථානයේ දාගැබ් වහන්සේලා දෙනමක් නිර්මාණය වෙලා තියෙනවා. පළවෙනි දාගැබ් වහන්සේ මේ පෙන කඳු ගැටේ මුදුනේ නිර්මාණය වෙලා තිබෙනවා. ඔබට පසකින් පෙනෙන මේ දාගැබ් වහන්සේ දුටුගැමුණු රජතුමා විසින් නිර්මාණය කරන ලද්දක් බව සැලකෙනවා. කඳු ගැටේ මුදුනේ ඇති දාගැබ් වහන්සේ කාමන්තිස්ස රජතුමා විසින් නිර්මාණය කරන ලද්දක් බව සැලකෙන අතර එය කංචුක ස්තූපය වශයෙන්ද හඳුන්වනවා. මේ විහාරස්ථානයේ තියෙන බෝධීන් වහන්සේ පිළිබඳවත් ඓතිහාසික වටිනාකමක් තියෙනවා. අෂ්ට පළරුහ බෝධීන් වහන්සේලා අතුරින් එක් බෝධීන් වහන්සේ නමක් ලෙසයි මේ බෝධීන් වහන්සේ ප්‍රකට වී ඇත්තේ. ඓතිහාසික වටිනාකම් සමග සොබාදහමේ සුන්දරත්වයන් රාශියකින් ආලෝලනය වූ මේ විහාරස්ථානය වරක් ඇවිත් දැක බලා ගන්න ඔබේ සිතට ඒ දැනෙන හැඟීම පිළිබඳව අපිටත් අකුරු කරන්න. වටිනාකමට හා සාපේක්ෂවම මේ පරිසරය විසිරී පැතිරී තිබෙන මේ අතිශය පොහොසත් වූ වෘක්ෂ රටාවන් වලට, මේ මහා වෘක්ෂයන් වලට අපේ හුස්ම දැනෙනවා ඇති. ඒ වගේම ඒ වෘක්ෂයන්ගේ හුස්මයන් අපිටත් දැනෙනවා. පුදුම පහන් සිතවිල්ලක් වගේම පුදුම සුවපහසු බවක් ලබා ගන්න ආස්වාසයට පවා පුදුම සුවපහසු බවක්, පහන් හැඟීමක් දැනෙනවා. ඉතින් ඔබට පේනවා ඇති දසත පැතිරී ඇති මහා වනස්පතීන්, ඒ වගේම වඩමල් සොයාගෙන යන දහසක් තරම් වූ සමනලුන් මේ යත සැරිසරනවා. මේ සැබවින්ම සොබාදහමේ සෞන්දර්යමය පාරාදීසයක්ම වන්නට ඇති. ඉතින් මෙම සිද්ධාස්ථානයේ නැරඹීමට එන ඔබට අපි ආදරෙන් ඉල්ලීමක් කරනවා, මේ සුන්දර පරිසරය, මේ වනස්පතීන්, මේ ඓතිහාසිකම වටිනාකම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නට, පරිසරය සුරකින්නට, පොලිතීන් වලින් බැහැරවන්නට, මෙම ස්ථානයට පහන් සිතින් පැමිණ පහන් සිතුවිලි ඔප්නවාගෙන ආදරණීය ලස්සන මතක සටහනක් වශයෙන් සියල්ලම සලකාගෙන පිටව යන ලෙසට